අවශ්‍ය දුදල් ගන්න හම් වෙන්නේ. අද තමයි අවසාන උදා වෙලා පැය කිහිපයක්. ඒ කියන්නේ අහන්නට සලස් වෙනවා. ඒතරේ කතාවක් බලන්න ගමන් අහන්න. පැමිණි පිරිස් සමග විනෝද මේනා සනකෙලිය. Hey guys, welcome back to my YouTube channel, Toydi. So, ada Saturday. ඉතින් අද තමයි 21 වන සෙනසුරාදා. අද අපි යන ගමන් ඉන්නේ තරන් බලන්න. So guys, ඉතින් අද මේ අපි යන්නේ වාරියපොළ. ඔයාලත් කියද තරන් බලන්න කියලා කමෙන්ට්ස් කරන්න. So guys, ඔයාලට දැන් පේනවනේ ලස්සන ලයිට්ස් වලින් රෝඩ් එක හරිම ලස්සනයි. ඔන්න ඉතින් දැන් ඇවිල්ලා තියෙන්නේ වාරියපොළ පන්සලට. පන්සලේ තියෙනවා තොරණක්. Let's go. So guys, හරිම අමාරුවෙන් වීඩියෝ කරගත්තේ. So ඔයාලා වෙනුවෙන් තමයි මේ vlog එක ගෙනාවේ. ඉතින් බලන්නකෝ මේ ෆීලින් එක. Wow, amazing. ඔයාලා තාසෙද මේ වගේ යන්න කමෙන්ට්ස් කරන්න. මම නම් ඉතින් පන්සලේ තොරණ බලන්න මාරම ක්‍රවුඩ් එකක් ගොඩක් සෙනග. ඉතින් ඔයාලත් කියාද යාළුවනේ තරම් බලන්න. Hey guys, ඔයාලා තාසෙද මේ වගේ යන්න? Do you like? මම නම් අවසන මීට වඩා ලොකු සර්කල් එකක සරයක් ගිහිල්ලා මම හොඳටම බය වුණා. How do you think about this තොරණ guys? මේක පොඩි ඒ වුණාට ලස්සනයි. කමෙන්ට්ස් කරන්න ඔයාලා මොකද හිතන්නේ කියලා. උදා වෙලා පැය කිහිපයක්. ඒ කියන්නේ 2-3 වෙනකන් අද මේ තොරණ ප්‍රදර්ශනය කරනවා. ඒ කියන්නේ අද දවස ගෙවිලා හෙට අලුයම 2-3 වෙනකන් මේ තොරණ ප්‍රදර්ශනය කරනවා. So යාළුවනේ අද 21 රායනම් ඉතින් හෙට 22 සන්ඩේ ඉරිදා. ඔයාලට ඉරිදට මේ තොරණ බලන්න යන්න පුළුවන් මම හිතන්නේ. check. ඔබට කිසිදු කරදර බාධාවක් නොවේවා. ඔබ කරන්න කියන හැම කටයුත්තක්ම දිනසිට යොමුවේවා. පන්සලේ තොරණට මාරම ක්‍රවුඩ් එකක් මේ අපාය. අවශ්‍ය දුදල් ගන්න හම් වෙන්නේ. අද තමයි ඉතින් පළුවස් නුවර තොරණක් තියනවා වෙන්න ඕන. අපිට ඒකට යන්න බැරි වුණා. අපි ආවේ කෙලිම වාරියපොළ තොරණට. මෙහි තොරණ 4ක් විතර තියෙනවා. අපි තොරණ 2කට ගියා. ඉතින් ඔයාලා බ්ලොග් එක අවසන් වෙනකම් බලලා යාළුවනේ මොන තොරණද ගොඩක් ලස්සන කියලා කමෙන්ට්ස් කරන්න. Wow. This is second place guys. මේ දෙවෙනි තොරණ. අපි බලන. ඉතින් ඔයාලත් කියද බලන්න. කමෙන්ට්ස් කරන්න. සිටු පැතුවා බුදු සරණයි ගියමු යන්නට කියලා. ඔයාට සහ බිලින්දට දරු දෙදෙනා හට සිටමුවන්නේ. හරදර බාධක නොමවී දිවියම සතුටින් නිවී. නයි ඉතින් එහෙමනම්
වාසනාවන්ත පින්වත්නි ආරාධනා සෝ යාළුවනේ ආසද මේ වගේ කැරගෙන ඔබට පුළුවන් තොරණ විනෝද මේලාවන් කියන ගමන් ව්‍යාධාරයේ සහාය ඉතින් ඔයාලත් වාරියපල තොරන් බලන්න ගියා නම් දන්නවනේ එකපාරම තොරන් 3-4ක් බලන්න පුළුවන්. හරිම ලස්සනයි. ඒ තොරණේ කතාවක් බලන ගමන් අහන්න පැමිණි පිරිස් සමග විනෝද මේලා සැනකෙළියේ සම්බන්ධ වෙමින් කටයුතු කරන ආකාරය අපට පෙනී යනවා. ඉතින් අද 8 වන වතාවටයි මේ තොරණ මේ ආකාරයෙන් ප්‍රදර්ශනය කරලා හෝරා කිහිපයකින් මේ සැප්තැම්බර් මාස සිට ආරම්භ කෙරේ. පෙර පාසලේ සිට දෙක වසර දක්වා සිසුන් බඳවා ගැනීම සතිය දිනවල සවස් 1 සිට I love this ball, guys.